මේ පුංචි පුතා ඕනෑකමින්ම කෑම කාලා මහත් වෙන්න උත්සාහ කළේ ඇයි කියලා ඔබ දන්නවා? තම පියාගේ ජීවිතේ බේරා ගන්න තිබුණු එකම ක්‍රමය ඒක වුණු නිසා. 2019 වසරේදී චීනයේ ජීවත් වන ලූ සික්වාන් නම් මේ 11 හැවිරිදි පිරිමි ළමයාට දැනගන්න ලැබුණ තම පියා ලියුකේමියා රෝගයෙන් මරණයත් සමග සටන් කරන බව. පියා බේරා ගන්න නම් ඇටමිදුළු බද්ධ ක්‍රියාවක් කරන්නම ඕන. ඒකට ගැළපෙනම ඇටමිදුළු තිබුණේ ලූට වුණා. ශල්‍ය කර්මය සඳහා ඔහුට අවම වශයෙන් කිලෝග්‍රෑම් 45ක බරක් තිබිය යුතු වුණා. එතකොට ඔහුගේ බර තිබුණේ කිලෝ 30ක් විතරයි. පියා වෙනුවෙන් ඔහු දවසට 5 වතාවක් කෑම කන්න පටන් ගත්තා. යහළුවන් ඔහු මහත් වෙනවා කියලා විහිළු කළත් ඔහු ඒව ගණන් ගත්තේ නැහැ. ඒ වගේම ඔහු පවුලට ආර්ථිකව උදව් වෙන්න පොඩි රැකියා පවා කළා. මාස 3ක දැඩි උත්සාහයකින් පස්සේ ඔහු තම බර කිලෝග්‍රෑම් 15කින් වැඩි කරගත්තා. මේ කතාව ලෝකයේ පුරා ප්‍රචාරය වීමත් එක්ක ඔහුට ඩොලර් ලක්ෂයකට වඩා ආධාර ලැබුණා. අවසානයේ සත්කම සාර්ථක වුණා. තම පියාගේ ජීවිතයේ වෙනුවෙන් මේ පුංචි පුතා කළ මහා කැපකිරීම ගැන ඔබට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ආදර්ශමත් කතා දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.